සිංහලපොත YouTube channel එකට ඔයාලා හැමෝම වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් හුඟ දවසකට පස්සේ අරන් එන මේ වීඩියෝ එක මම අරන් එන්නේ 2025. ඒ කියන්නේ මේ එන පෙබරවාරි මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න මගේ පුංචි නංගිලා මල්ලිලා වෙනුවෙන්ම තමයි. මම ගැන කිව්වොත් මම 2024 වර්ෂයේ මාර්තු මාසයේ 17 වෙනිදා තමයි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. ඉතින් ඒ විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න මට පුළුවන් වෙනවා. ඒ කියන්නේ A91 ප්‍රතිඵලයක්. ඉතින් මේ වගේ ප්‍රතිඵලයකට යන්න මම වැඩ කරේ කොහොමද? මම A9ක් ගත්තේ කොහොමද කියන එක ගැන මම වෙනමම වීඩියෝ එකක් දාලා තියෙනවා පැහැදිලිව කතා කරලා. ඒ වීඩියෝ එක සමහර විට ඔයගොල්ලෝ බලන්නත් ඇති. ඒක බලලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ලින්ක් එක description box එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බැලුවා නම් ඒකේ මම අන්තිම හරියේදී කියනවා අවසාන මාස දෙකේදී මම කොහොමද වැඩ කරේ කියන එක ගැන පොඩි ප්ලෑන් එකක් තිබුණා මට. අන්නේ ප්ලෑන් එක ඔයාලටත් මම කියනවා ගේනවා වීඩියෝ එකක් ඒ ගැන හරියටම ඔයාලගේ එක්සෑම් එකට මාස දෙකක් තියෙද්දි කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගේන්න හොඳම වෙලාව තමයි මේක කියලා. ඉතින් එහෙනම් රෙඩි වෙන්න ඒ ප්ලෑන් එක මොකක්ද කියලා බලා ගන්න. ඉතින් ඔයාලට සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවනේ. ඒකෙන් ප්‍රධාන විෂයන් 6යි සහ ඔයාලට කරන්න පුළුවන් කැමති බාස්කට් සබ්ජෙක්ට්ස් 3ක් තියෙනවා. ඉතින් ඒ තුන දැන් මේ වෙද්දි කොහොමත් ඔයාලට වෙනස් කරන්න විදිහක් නැහැ. මොකද ඔයාලගේ එක්සෑම් එකේ අත්ත ළඟටම ඇවිල්ලා ඉන්න නිසා. ඉතින් ඒ තුනත් එකතු කරගෙන කොහොමද මේ සබ්ජෙක්ට්ස් 9 තියෙන ෆුල් සිලබස් එක මාස දෙකකින් කවර් කරගන්නේ කියන එක ගැන තමයි මම අද මේ ප්ලෑන් එකේදී කතා කරන්න යන්නේ. අපි බලමු මම ඒක කොහොමද කරේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වෙනකොට ඔයාලගේ සිලබස් එක ගොඩක් වෙලාවට හොඳට කවර් වෙලා තියෙන්නේ. ඉස්කෝලේ වලින් හරි ඔයාලන් ටියුෂන් ක්ලාසස් වලින් හරි කොහොමත් සිලබස් එකේ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් හොඳටම කවර් වෙලා තියෙන්නේ 10 සහ 11 වසර ගත්තාම. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් A level සිලබස් එකත් එක්ක බැලුවම මේ O level සිලබස් එක කියන්නේ හරිම පුංචි වපසරියක විහිදිලා තියෙන සිලබස් එකක්. ඉතින් ඒ නිසා ලොකුවට ස්ට්‍රෙස් ගන්න එපා. O level එක අපි දැන් A level වලට එනවනේ. A level එක බලද්දී O level කියන්නේ මොකක්ද කියලා හිතෙනවා. මොකද ඒ තරම් මේ සිලබස් එක ගොඩක් ලොකුයි A level වල තියෙන O level වලට වඩා. හරි. එහෙනම් මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි දැන් මම කියන්න හදන්නේ. ඔයා මුලින්ම ඔයාගේ තියෙන සබ්ජෙක්ට්ස් 9ේ සම්පූර්ණයෙන් දෙන පාඩම් ටික ඔක්කොම ලිස්ට් කරගන්න ඕන. ඒ කියන්නේ දැන් ඔයාලට ලියලිය ඉන්න වෙලාවක් නැහැනේ. ඔයා ඔයාගේ අච්චු පොත් ටික එක ගොඩකට අරගෙන ඒ ටිකේ තියෙන පාඩම් ටික ඔක්කොම මේ දැන් අපි හිතමුකෝ බුද්ධ ධර්මයේ තියෙනවා පාඩම් මෙච්චරක් ඔන්නෝම ඒ පාඩම් ටික තියෙන පිටුව පෙරලා ගන්න. දැන් මම නම් සාමාන්‍යයෙන් එක්සෑම් එක මම 10 වසරේ මුලදීම සබ්ජෙක්ට්ස් 9ටම වෙන වෙනම කොළ 9ක ලියාගෙන තිබුණා මොන මොනවද මට තියෙන පාඩම් ටික කියලා. දැන් ඔයාට ඒව කරන්න වෙලාවක් නැහැනේ කරලා නැති කෙනෙක් නම්. ඉතින් ඒ නිසා පොත් ටික ඔක්කොම පෙරලා ගන්න පටුන තියෙන තැනට එන්න. ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි මේකේ දැනට ඔයාට හොඳටම සැටිස් තියෙන පාඩම් ටික අතාරින්න. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ වගේ විෂයක් ගත්තහම සාමාන්‍යයෙන් හරි සරල පාඩම් තියෙනට මුල පාඩම් ටික එහෙම දැන් ඔයා 10 ඉඳන් පාඩම් කරලා දැන් නිකන් අර ඕනවටත් වඩා ඒව ඕව ගිහින් තියෙන. ඒ වගේ පාඩම් ටික අතාරින්න. ඔයාට අමාරුයි කියලා හිතෙන. ඔයාට බෑ කියලා හිතෙන. ඔයාට තාම මේවා මට සැටිස් නෑනේ කියලා හිතෙන පාඩම් ටික තෝරගන්න. ඒව ඉස්සරහින් ටික් එකක් දාගෙන තියාගන්න. උදාහරණයක් විදිහට සයන්ස් වල ගත්තොත් එහෙම මේ මම හයිලයිට් කරලා තියෙනවා පේනව නේද? අන්න එහෙම කරලා තියෙන්නේ මට ඒ ටිකක් අමාරු වෙච්ච එහෙම නැත්නම් හරියට කම්ප්ලීට් වෙච්ච නැති අන්න එහෙම පාඩම් ටිකක්. සාමාන්‍යයෙන් මම සබ්ජෙක්ට්ස් 9න් ටිකක් බයෙන් හිටියේ සයන්ස් සබ්ජෙක්ට් එකට. මොකද මම ඉංග්‍රීසි මීඩියම් කරේ. මට සයන්ස් එකේ තිබුණු අර ෆිසික්ස් කොටස එහෙම පොඩ්ඩක් අමාරු වෙලා තිබුණා. ඒ කොටස් තේරුණාට පේපර් එකට උත්තර ලිව්වම ලකුණු වෙන්නේ නැති ගතියක් තිබුණා. හැබැයි මම කොහොම හරි ඒක ටිකෙන් ටික හදාගත්තා මේ මාස දෙකේ ප්ලෑන් එක ඇතුලේ. දැන් ඒ විදිහට ඔයාට අමාරු ඔයා කම්ප්ලීට් කරගෙන නැති ඒ වගේ නිකන් ඩවුට්ස් තියෙන පාඩම් ටික ඔක්කොම ඔන්න කරෙක්ට් කරගෙන තියෙන. හරි. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මේ වැඩේ. ඔයාට මේකට මෙන්න මේ වගේ කැලෙන්ඩර් කොලයක් ගන්න පුළුවන්. මම ගත්තේ කැලෙන්ඩර් කොලයක්. එහෙම නැත්නම් ලොකුවට A4 කොල දැන් අපිට A4 size එක මදි මේකට. හරිනම් A4 හතරක්වත් එකට අලවලා ගන්න ඕනේ. ඔයාට දැන් මේ වගේ කැලෙන්ඩර් කොලයක් size කොලයක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඕනේ නැහැ. ඔයාගේ කැලෙන්ඩර් එකේ දැන් නොවැම්බර්
ඒ තියෙන කොලේ කඩලා ගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඒක මම නම් බෙදාගෙන තියෙන කොටු 50කට. ලොකුවට ඉඩ තියෙනවා. එතකොට මම කොටු 50කට හරහට 5යි පල්ලෙහාට 10 ගානේ දහවරක් 5 50 විදිහට කොටු 50කට බෙදාගත්තා. ඔයාට තියෙන ඩේට්ස් ගාන බලලා ඔයා ඒ ටික බෙදා ගන්න ඕන. මම හිතන්නේ ඔයාටත් ඩේට්ස් 50කට මේක බෙදා ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලට දවස් 50ක් තියෙනවා නේද? ජනවාරි මාසෙම තියෙනවා. පෙබරවාරි සාමාන්‍යයෙන් ඔයාලට පටන් ගන්න ඩේට් එක මට මතක නැහැ හරියටම. ඩිසෙම්බර් වලත් තියෙනවානේ පොඩි පොඩි ඩේට්ස් ටිකක්. ඒ ටිකත් එක්ක බලන්න. ඊට පස්සේ ඔයාට කොටු 50කට බෙදා ගන්න. එහෙම නැත්නම් කොටු 40ක් ගත්තත් කමක් නැහැ. එතකොට එක කොටුවක් මෙන්න මේ සයිස් වගේ වෙනවා. දැන් මේ කොලේ ගොඩාක් පරණයි. මොකද මම දැන් ටිකක් කල්නේ ඔලවල් ඉවර කරලා. ඉතින් ඒ නිසා මේ ටිකක් සීතල වෙලා ආපදාත් එක්ක අර වැස්ස ගතියත් එක්ක ටිකක් අර පෙඟිලා වගේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයා මොකද කරන්න ඕන? මම මේ තියෙන දවස් ගාන දාගෙන තියෙන. කියන්නේ 11 වෙනිදා 12 වෙනිදා 13 වෙනිදා 14 වෙනිදා ඔය විදිහට මම මේ පෙබරවාරි 11 වෙනිදාගේ ඉඳන් පොඩ්ඩක් වැරදුනා. පෙබරවාරි නෙමෙයි ජනවාරි 11 වෙනිදාගේ ඉඳන් පෙබරවාරි 29 වෙනකන් තමයි ඩේට්ස් ටික දාගෙන තියෙන්නේ. මම මාර්තු මාසේ මේ ප්ලෑන් එක කොහොමත් අල්ලන්න ගත්තේ නැහැ. මොකද මාර්තු මාසේ 17 තමයි අපිට එක්සෑම් තිබුණේ. මාර්තු මුල වෙද්දි මගේ ප්ලෑන් එක ඔක්කොම ඉවර වෙලා තිබුණේ. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ මට 11 වෙනිදා කරන්න තියෙන වැඩ ටික. ඒ කියන්නේ ඔයා දැන් මුලින්ම ඔයාට බුද්ධ ආගම හිම මම දැන් සාමාන්‍ය බුද්ධ ආගම ඊට පස්සේ ඔය ලේසි සබ්ජෙක්ට්ස් තියෙනවනේ ඒ වගේ හැම පාඩමක්ම දාගත්තේ නැහැ. බුද්ධ ආගම නම් දැම්මෙත් නැහැ. මොකද මට හොඳටම මතක තිබුණා. ඔයාට එහෙම මතක නැහැ වගේ කියලා හිතෙනවා නම් දැන් මට සාමාන්‍ය එක්සෑම් එකට කලින් දවසේ බුද්ධ ආගම පාඩම් ටික ඔක්කොම බැලුවම ඇති කියලා හිතුණු තරමට මම පාඩම් කරලා තිබුණා. එහෙම තමයි. මොකද පන්තියේත් සාමාන්‍ය පළවෙනිය වගේ හිටපු නිසා දැන් ඔයාට එහෙම සැටිස් නැත්තම් බුද්ධ ආගමත් එකතු කරගන්න පුළුවන්. ඔන්න බලන්නකො මට 11 වෙනිදා ගණන් පන්තිය ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි පාඩම කියන්නේ සයන්ස් වල සත්ත්ව පාලනය ඇග්‍රි වල ඊට පස්සේ මම ගියපු ක්ලාස් එක KV සර්ගේ මැත්ස් ක්ලාස් එකට ගියේ. ඒකේ ෆයිනල් පේපර් ක්ලාස් එකට. ඉතින් ඒක ඊට පස්සේ 2019 O level විද්‍යාව එක පත්‍රය. මේ දවස්වල ඔයාලා පේපර්ස් කරන්න ඕනනේ. අන්න ඒ වගේ මට කරන්න තියෙන වැඩ ටික මම මුලින් ඉඳන්ම ප්ලෑන් කරගෙන හිටියා. ඒ කියන්නේ එදාට නෙවෙයි ලිව්වේ. දැන් ඔයා හෙට මේ වගේ එකක් හදනවා නම් හෙටම ඔයා ඔක්කොම ටික ඇනලයිස් කරන්න. මේ වැඩේට ඔයා දවස් 2ක් ගත්තත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. මොකද මම මේ වැඩේට සම්පූර්ණ දවසක් ගත කරා. හැබැයි ඒකේ ප්‍රතිඵලය අදමම භුක්ති විඳින නිසා තමයි අත්දැකීම නිසා තමයි මම ඔයාට කියන්නේ මේකට ඔයා සම්පූර්ණ දවසක් වැය කරත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ. ඔන්න 2 විද්‍යාවට මම රිවයිස් ක්ලාස් එකටත් ගියා. ඊට පස්සේ මගේ තියරි ක්ලාස් එකටත් ගියා. එතකොට ඒ මැඩම්ගේ සයන්ස් ක්ලාස් එක ඊට පස්සේ පාස්මී එකේ කියන්නේ KV සර්ගේ පාස්මී එකේ භෞතික විද්‍යාව කියලා වෙනම එකක් තිබුණා. ඒක පසින්දු සයුරින්ද සර්ගේ විද්‍යාව රිවිෂන් ක්ලාස් එක ඔන්න සිංහල මීඩියම් කරන නංගිලා මල්ලිලට මේ පසින්දු සයුරින්ද YouTube channel එක තියෙනවා. ගිහිල්ලා බලන්න. ඔයාලට හොඳ plan එකක් දීලා තිනවා මේ සර්. අනිවාර්යයෙන්ම follow කරන්න අමතක කරන්න එපා. මොකද මේ සර්ගේ වැඩ මගේ සයන්ස් ඒකකට ගොඩක් බලපෑවා. මම මේ දේවල් කියන්නේ කිසිම ප්‍රොමෝෂන් එකකින් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඔයාලත් ගොඩ යන්න ඕන නිසා. ඊට පස්සේ ගණිතය KV සර්ගේ O level කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25 සහ B කොටස. ඔන්න ඔය විදිහට මුල ඉඳන්ම අපිට එදාට කරන්න තියෙන වැඩ ටික මම බෙදාගෙන හිටියා. මම ඔක්කොම පෙන්නගෙන යන්නම්. ඔක්කොම කියන්න ගියොත් එලා යනවනේ මේ තියෙන්නේ. මම මේ ප්‍රශ්න පත්‍රයට ගත්තු ලකුණු ගානක් මම දාගෙන තියෙනවා. ගණිතයටත් මට සාමාන්‍ය 11 පළවෙනි වාරේ විතර වෙද්දී 70 ගණන් තිබුණේ. ඊට පස්සේ දෙවෙනි වාරේ වෙද්දී ටිකක් 75න් උඩට ආවා. ඊට පස්සේ තුන්වෙනි වාරෙ වෙද්දි මේ වගේ 80 ගණන් වලට එන්න පුළුවන් වුණා. ඔයාලත් අනිවාර්යෙන් විශ්වාස කරන්න කාටවත් බෑ කියලා දෙයක් නැහැ. C එකේ ඉන්න කෙනෙක්ට B එකට එන්න, B එකේ ඉන්න කෙනෙක්ට A එකට එන්න, S එකේ ඉන්න කෙනෙක්ට C එකට එන්න, O level කියන ඒ papers ටික ගොඩාක් උදව් වෙනවා. ඒක අමතක කරන්න එපා. ඉතින් මම මේ ටික හිමීට ඔයාලට පෙන්නගෙන යන්න මේ බලන්නකෝ. මහනුවර රාජධානිය කියන සම්පූර්ණ පාඩමම මම 21 ඉවර කරලා තියෙනවා. ඔයාට හැබැයි පේන වෙති මම මේ දවස් ටික ඉස්කෝලේ ගිහින් නැහැ කියලා මම මේ කට් කරලා තියෙන්නේ. ඉස්කෝලේ නම් ගොඩක් අඩුවෙන් තමයි මේ දවසේ ගොන්න ගිහින් තියෙනවා. එක හේතු දාලා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මොකද ගෙදර ඉඳන් මේ දවස් වලට කරන වැඩ ටික පළදායි. මොකද ඉස්කෝලේ අන්තිම දවස් ටික උගන්වන්නේ නැහැනේ කොහොමත්. හැබැයි දැන් ඉතින් ඔයාලට 11 මුල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඉස්කෝලේ අමතක කරන්න නම් එපා.
මේ 2023 ඇග්‍රි පේපර් එක ඒකට සාමාන්‍යයෙන් 96 වගේ තිබුණා. ඉතින් මම මගේ අත්දැකීම් මං ගත්තු ලකුණු ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඔයාලටත් මෙහෙම ගන්න පුළුවන් කියන එක කියලා දෙන්න. සාමාන්‍යයෙන් මම කරපු බාස්කට් සබ්ජෙක්ට්ස් තුනටම මම ලකුණු 95ට වැඩියෙන් වගේ ස්කෝර් කරා. මං මෙතනදී ඒක කිව්වේ මොකද? ඔයාලගේ නංගිලා මල්ලිලා දැන් ඔයාලට කරන්න දෙයක් නැහැනේ. නංගිලා මල්ලිලා ඉන්නවා නම් අනිවාර්යෙන් කියන්න O level වල බාස්කට් සබ්ජෙක්ට්ස් තෝරගනිද්දි තමන්ට ලේසි. තමන් ආසම ඒවා තෝරගන්න. එතකොට ඔයාට ලකුණු ගන්න ලේසි. මොකද මේකට හේතුව තමයි දැන් ඔයාට රිසල්ට් එක එනවා. රිසල්ට් එක ආවට පස්සේ ඔන්න අපි හිතමු ඔයා කරන්නේ දෙවනි බාස්කට් සබ්ජෙක්ට් එකට ඉංග්‍රීසි ලිටරේචර්. ටිකක් අමාරුයිනේ. ඉංග්‍රීසි ලිටරේචර් කළා ඔයාට එනවා B එකක්. A8යි B එකයි. හැමෝම ඔයාගෙන් අහන්නේ B එක මොකටද? එහෙම නැතුව A8 මොනවටද කියලා නෙවෙයි. හැබැයි 9S ගත්ත කෙනෙක්ගෙන් කවදාවත් අහනවද ඔයාට A9 තියෙන්නේ මොන බාස්කට් සබ්ජෙක්ට්ස් වලටද? එහෙම අහන්නේ නෑනේ. ඔයාට 9Sද? එහෙමනේ අහන්නේ. මම මේ අත්දැකීමක් නිසා කියන්නේ මගේ හොඳම යාළුවා ලිටරේචර් නිසා B එකක් ගන්න වුණා යාට. නැත්තම් එයාත් අනිවාර්යයෙන්ම 9S කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ දේ චුට්ටක් මතක තියාගන්න. මේ තියෙන්නේ අපේ third term test එක. අපිට විභාගෙට හරියටම සති දෙකකට කලින් තමයි third term එක තිබුණේ. ඉතින් ඒකේ ඒ මුහුණ දීලා ඒකෙන් ගන්න පන්නරේ ගොඩක් වැදගත් වෙනවා O level වලට ready වෙන්න. ඒ වගේ ලකුණුත් අපිට දුන්නා. ඒ විභාගෙනොත් මට පළවෙනි ස්ථානය නම් ගන්න පුළුවන් වුණා. හැබැයි රිපෝට්ස් එහෙම දෙන්නේ නැහැ. මේවාට පේනවා ඇතිනේ මම තනි සබ්ජෙක්ට් එකක් දාගෙන තියෙන. ඒ කියන්නේ දැන් හිස්ටරි සම්පූර්ණයෙන්ම හිස්ටරි බලලා ඉවර කරනවා. සයන්ස් බලලා ඉවර කරනවා. කියන්නේ සම්පූර්ණ සිලබස් එක ඔක්කොම. මොකද උඩ ටිකේ මම ඔක්කොම ටික කවර් කරගෙන ආව නිසා තමයි එහෙම පුළුවන් වුනේ. අන්තිමට අපිට තිබුණා 25 වෙනිදා පෙබරවාරි 25 ඩ්‍රාමා සෙමිනා එකක්. මම ඒකටත් ගියා. ඊට පස්සේ 26 එහෙමම අනුරාධපුරයට ගියා. මම ඒක පෙන්නුවේ මොකද මේ වගේ ආගමික වතාවත්වල යෙදෙන්න ඕනවට වැඩි අර බෝධි වලට වතුර දාලා කොඩි එල්ලලා අනේ දෙවියනි එහෙම කියන්න නෙවෙයි. තමන්ට පුළුවන් විදිහට තමන්ගේ මනස සැහැල්ලු කරගන්න, තමන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න පොඩි තමන් අදහන ආගමට අනුව තමන් විශ්වාස කරන තැනකට ගිහිල්ලා පොඩ්ඩක් වැඳලා කරලා එනවනම් තමන්ගේ මයින්ඩ් එකත් වෙනස් වෙනවා. ඒ වගේම තමන්ට ලොකු විශ්වාසයක්, ඒ වගේම ලොකු රැකවරණයක් තියෙනවා කියලා හිතෙනවා තමන් ගැන. ඊට පස්සේ මේ අන්තිමටම ඒ කියන්නේ අර රිහර්සල් වගේ කරපු පේපර්ස්. ඊට පස්සේ ඇඩ්මිෂන් කරෙක්ස් බලන්න ස්කූල් ගියා කියලා මේ බලන්නකෝ උඩ තියෙන අකුරුයි මම නිකන් ඔයාලට පෙන්නන්නම් උඩ තියෙන අකුරුයි පල්ලෙහා අකුරු වල වෙනස. ඇයි මේ එක්සෑම් ස්ට්‍රෙස් එක? ඒ කියන්නේ අර එක්සෑම් එක ස්ට්‍රෙස් එකටත් වැඩිය වෙලාව නැතිකම. මේ අකුරු ලියන්නවත් වෙලාව ගන්නේ නැහැ ළමයි. ඔයාලා චුට්ටක් හිතලා බලන්න මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. හරි. ඉතින් ඔන්න එහෙනම් මම මේ ඔක්කොම ටික ඔයාලට පෙන්නුවා. මේ සම්පූර්ණ කැලෙන්ඩර් කොලයක් තියෙන්නේ. ඒකේ කොටු 50ක් බෙදලා ඒ සබ්ජෙක්ට් එකේ මට අමාරු වෙලා තියෙන පාඩම් ටික ඔක්කොම මම එක දවසක් අරගෙන පොත් ටික ඔක්කොම පටුන පෙරලා බෙදාගෙන ගියා. ඊට පස්සේ තමන් ඒක ඉවර කරාම ඒ දැන් හිතන්නකෝ ඔන්න දැන් ජනවාරි 7 වෙනිදා මම මේ වැඩ ටික ඉවර කරද්දි මම මොකද කරන්නේ? ඒක හයිලයිට් කරනවා. මේ හයිලයිට් කරේ ආසාවට නෙවෙයි. ඒව කරා නම් විතරයි හයිලයිට් කරන්නේ. බලන්නකෝ සමහර ඒවා හයිලයිට් වෙලා නැතුව ඇති. මම උදාහරණයක් පෙන්නන්නම්. ව්‍යවසායකත්ව සංස්කෘතිය කියන පාඩම. ඒ පාඩම මම ලොකුවට පාඩම් කරේ නැහැ. හැබැයි යන්න කලින් ඒක බලාගෙන ගියේ. ඊට පස්සේ මේ පාස් මේ භෞතික විද්‍යාවයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ වගේ හයිලයිට් වෙච්ච නැති දේවලුත් තියෙනවා. ඉස්කෝලේ නම් ගොඩාක් වෙලාවට කට් වෙලා තියෙන. අන්තිම දවස් ටිකේ ඉස්කෝලේ ගියේ නැහැ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මතක තියාගන්න. මේ බලන්නකෝ මග විසිතුරු අර ඒ ਵਿਚාරවලට ඕන කරන කවි ටික ඔක්කොම මම පාඩම් කරගත්තේ මෙන්න මේ කාලය තුලද. දැන් මේ කියන්නේ මට මතකයි 11 වසරේදී ළමයින්ගේ වැඩේ මේ කවි ටික දාගෙන පාඩම් කරනවා කොච්චරවත් කවියක් අටේ කියව පිස්සු වගේ ළමයින්ට. එහෙම ඕනි නැහැ. ඔයාලට මේ මාස දෙක ඇති. මම ඔය කවි නම් පාඩම් කරේම ඒ කාලේ. එහෙම නැත්තම් මම කරේ ටර්ම් ටෙස්ට් එකට කලින් දවස් චුට්ටක් බලා ගන්නවා එච්චරයි.
ඒ නිසා ලොකුට ස්ට්‍රෙස් ගන්න එපා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ළමයි බය වෙන්න එපා. ඔයාලගේ වැඩේ ඔයාලා කරන දේ ගැන ඔයා විශ්වාසෙ තියන්න, ඔයා ගැන ඔයා විශ්වාසෙ තියන්න. මේ වීඩියෝ එකේ මම ගොඩාක් දේවල් කිව්වා. ඔයාලා නිකන් කියවනවා වැඩි කියලා හිතෙන්න පුළුවන්. මේ හැමදේම කිව්ව ඔයාලා වෙනුවෙන්. මේ කිසි දෙයක් දැන් මට ආයෝනි නැහැනේ මේක බලලා දැන් මම මේ කැලෙන්ඩර් කොලේ පෙරලා ආපහු බලලා මම ලොකු සතුටක් ගන්නවා මම මේ දවස්වල වැඩ කරපු විදිහ ගැන. හැබැයි මට දැන් මේකෙන් ලැබෙන දෙයක් නැහැ. මම මේ දේ ලබාගෙන ඉන්නේ. මේක මම පෙන්වන්නේ ඔයාලා වෙනුවෙන්. අන්න ඒ නිසා මට බැනලා කමෙන්ට්ස් එහෙම දාන්න එපා. අනිවාර්යෙන් මේ කියවනවා වැඩි. එහෙමනම් එපා මම ආස නැහැ. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කියන්න කමක් නැහැ. ඔයාලගේ ඕන අදහසක් කියන්න මම ඒ හැම එකටම රිප්ලයි දෙන්න බලන්නම්. ඉතින් එහෙනම් ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලට හොඳට මුහුණ දීලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකට දාන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.